හෙලෝ යාළුවනේ, ඉතින් ඔන්න ඔයාලට කොහමද? අදත් මම අලුත් වීඩියෝ එකක් කරගෙන ආවා. ඉතින් යාළුවනේ, අද නම් බ්‍රීඩින් සම්බන්ධ වීඩියෝ ගන්න මේ අරන් ආවේ. මම ගියා නුවර ඇවිදින්න. එතකොට අපි ගියා කැන්ඩි වෝටර් වර්ල්ඩ් එකට. ඇත්තටම ගොඩක් ලස්සන මාළු ඉන්න ලොකු කලෙක්ෂන් ගොඩක් තියෙන තැනක්. මේ මම ගියා මෙතන වීඩියෝස් කීපයක් විතරයි තියෙන්නේ. ඉතින් යාළුවනේ බලන්න, මම මේ මාළුවන්ට පොඩි වොයිස් එකකුත් දැම්මා. හොඳයිද නරකද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒත් එක්කම කියන්න තියෙනවා මාව සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. නොදන්න අයට බලන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඉතින් යාළුවනේ, මේ මාළුව ගැන වැඩි විස්තරයක් මම අනිවාර්යෙන් අරන් එන්නම්. මේ මාළුව ගැන තව වීඩියෝ කිහිපයක්ම තියෙනවා. එකපාර දාන්න අමාරුයි. ඒ තරම් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඇත්තටම යාළුවනේ, ඔයාලට පුළුවන් නම් වෙලාවක් වෙන් කරන් බලන්න යන්න. ඒ දෙන ගානට ලොකු අත්දැකීමක් ගන්න පුළුවන්. ඒ ෆීලිං එක නම් කියන්න තේරෙන්නේ නැහැ. ඇත්තටම ගාන එක දාන්න බෑ. ඇත්තටම ලොකුම කලෙක්ෂන් එකක් තියෙනවා. ලෝකේ හැමතැනම වගේ මාළු ඉන්නවා. ඔයාලා ආස මාළු ඕන සතුන් මාළුවෙක් බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් Google Map එකේ ඕන වෙලාවක ගහලා ලොකේෂන් එක හොයාගන්න. කිසිම අවුලක් නැහැ. නිදාස් යන්න පුළුවන්. ලස්සන පාරකින් යන්න තියෙන්නේ. ගොඩක් හොඳ තැනක්. පුළුවන් නම් හැමෝම ගිහිල්ලා හිනාවයන් ඌ එකට කැමති. ඉතින් යාළුවනේ, ඔයාලට කියන්න තියෙන දේ පාලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේම බ්‍රීඩින් වීඩියෝ ඕනේ අය බ්‍රීඩින් වීඩියෝ මාළුවාගේ නම දාලා බ්‍රීඩින් එකක් ඕනේ කියලා මට පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න. මට වෙලාවක් තියෙන හැම වෙලේම මම බලනවා. ඉතින් යාළුවනේ, ඔයාලට සුබ දවසක්. මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාලා යන්න. වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. ගොඩක් ලොකු දේවල් වලට මේකේ බලන්න තියෙනවා. ඇත්තටම හිතා ගන්න බැරි තරම් මාළු කලෙක්ෂන් එකක් තියෙන තැන. ඔයාලට පුළුවන් නම් ඔයාලත් ගිහිල්ලා බලන්න. අද හෙටම බලන්න. හරි කවුද වන්නේ? සම්බරාවක් දික් කරන් ඉනවනේ මගේ පැත්තටම. හැන්දෙන් මේ අර වීඩියෝ හදන අයියක්කයි බං. බය නැතුව hina වෙලා හිටපන්. හරියා කොහමද? මාව ලස්සන පේනවනේ. පේනවනේ. මුදු මාළු නම් මුදු මාළු, ගොඩ මාළු නම් ගොඩ මාළු. ගොඩ මුදේ වතුරේ දෙකේම තුනේම ඉන්න මාළු නම් මේකේ ඉන්නවා. ඕන වෙලාවක බලන්න හරිම ලස්සනයි. ඔයාලට ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක පවුලම එක්ක නැත්නම් යාළුවෝ සෙට් එකක් එක්ක යන්න හොඳම තැනක් තමයි මෙතන. ගිහිල්ලා බලන්න. මම තව වීඩියෝ එකක් දාන්නම්. වීඩියෝ එක බලලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාගෙන යන්න හොඳේ. පුළුවන් නම් පොඩි ෂෙයා පාරකුත් දාන්න.